සියලුම දෙනාට අයබවන්. අද අපි කතා කරන්න යන්නේ ජේම්ස් කැමරන්ගේ ඇවටාර් ලෝකයේ නවතම චිත්‍රපටය වෙන ඇවටාර් ෆයර් ඇන්ඩ් ඇෂ් චිත්‍රපටයයි. ඇත්තට මේක ඇවටාර් සීරීස් එකේ හොඳම කොටස. නැත්නම් විෂුවල් විතරද. අද මේ වීඩියෝ එකෙන් එක සම්පූර්ණයෙන්ම බලමු. ඉතින් යාළුවනේ 2009 වසරේදී ඇවටාර් පළමු නිර්මාණය හරහා ලෝක සිනමාව නවමානයකට ගෙන ගිය ජේම්ස් කැමරන් 2022 වසරේදී The Way of Water හරහා ජලයේ අසිරිය පෙන්විය. දැන් 2025 දෙසැම්බර් මාස අවසානයේ තිරගත වීම ආරම්භ වූ ඇවටාර් ෆයර් ඇන්ඩ් ඇෂ් හරහා අපව රැගෙන යන්නේ ෆැන්ඩෝරා ග්‍රහලෝකයේ මීට පෙර කිසිදා නොදුටු අඳුරු සහ ගිනිමය පාර්ශ්වයකටය. ඉතින් මෙම චිත්‍රපටයේ ආරම්භය වන්නේ The Way of Waterහි අවසානයෙන් පසුවය. ජේක් සුලි සහ නෙයිතිරි තම පුතු වැඩිමහල් පුතුගෙන් වියෝවයෙන් පසුව දැඩි කම්පනයෙන් පසුවදී මෙවර කතාවේ ප්‍රධානතම සතුරා වන්නේ මිනිසුන් පමණක් නොවේ. පැන්ඩෝරාහි වෙසෙන ගින්දර සමග සැබදියා පාත්වන දරුණු නාවි ගෝත්‍රයක් වන අලු මිනිසුන් සමගය. ඉතින් මෙම අලු මිනිස්සුන්ගේ නායකයා වන වෑරන් මෙතෙක් අපදුරු සාමකාමී නායකවරුන්ට වඩා හාත්පසින්ම වෙනස් ආක්‍රමණශීලී චරිතයකි. ඉතින් මීට පෙර චිත්‍රපටවල අපදුටුවේ පැන්ඩෝරාහි සුන්දරත්වය සහ පරිසර සමතුලිතතාවය. නමුත් මෙම චිත්‍රපටය හරහා කැමරන් පෙන්වා දෙන්නේ නායකවරුන් අතර පවා අඳුරු පාර්ශ්වය සහ දේශයක් පවතින බවයි. සක්‍රිය ගිනිකඳු ආශ්‍රිත වෙසෙන මෙම අලු ගෝත්‍රයේ මිනිසුන් සමග ඇති කරගන්නා සන්ධානය කතාවට නව මුහුණුවරක් එක් කරයි. ඉතින් මෙම චිත්‍රපටයේ මෙහි 3D අත්දැකීම මීට පෙර චිත්‍රපටවලටත් වඩා තාත්විකයි. ඒ විශේෂයෙන්ම ගිනිකඳු පිපිරීම සහ අලු අවකාශය පුරා විසිරී යන දර්ශන ප්‍රේක්ෂකයාට එම පරිසරය තුළම සිටින බව හැඟීමට සමත් වේ. මීට පෙර නිල් සහ කොළවර්ණ වලින් ප්‍රමුඛ වූ ෆැන්ඩෝරාහි මෙවර රතු තැඹිලි සහ කළු වර්ණයන්ගෙන් පිරු අඳුරු සුන්දරත්වයක් දැකගත හැක. ඉතින් මෙම චිත්‍රපටයේ කේන්ද්‍රීය චරිතයක් වන්නේ ස්පයිඩර්. ඔහු නායකවරුන් සහ මිනිසුන් අතර අතරමං වූ චරිතයක් ලෙස ඉතා ප්‍රබල මානසික හැඟීමක් ප්‍රකාශ කරයි. ඉතින් යාළුවනේ ජේම්ස් කැමරන් යනු බොක්ස් ඔෆිස් වාර්තාවත් අලුත් කිරීමේ රජු බව නැවතත් ඔප්පු කර ඇත. 2026 වසරේ මුල් සතිය වන විට මෙම චිත්‍රපටය ලොව පුරා ඩොලර් බිලියනයක ආදායමක් ඉක්මවා ගොස් ඇත. ඉතින් සමහර විචාරකයන් පවසන්නේ මේ කතාවේ ඇතැම් කොටස් පෙර චිත්‍රපටවලට සමාන බවයි. නමුත් සාමාන්‍ය ප්‍රේක්ෂකයාට මේ අතිවිශිෂ්ට සිනමා අත්දැකීමකි. මේ පැය 3කුත් මිනිත්තු 17ක දාන කාලයක් තරම් දිග වුවත් එහි ඇති ක්‍රියාදාම සහ දෘශ්‍ය සුන්දරත්වය නිසා කිසිසේත්ම කම්මැලි බව දැනෙන්නේ නැත. ඉතින් ඇවටාර් ෆයර් ඇන්ඩ් ඇෂ් යන හුදේ චිත්‍රපටයක් පමණක් නොවේ. ඒ තිරය මත මැවෙන මහා කාව්‍යයකි. ඔබ සැබෑ සිනමා ලෝලියෙක් නම් මේ අනිවාර්යයෙන්ම IMAX සහ 3D තාක්ෂණය සහිත සිනමා ශාලාවකම නැරඹිය යුතු නිර්මාණයකි. ඉතින් යාළුවනේ ඇවටාර් ෆයර් ඇන්ඩ් ඇෂ් කියන්නේ සිම්පල් මූවී එකක් නෙවෙයි. ඒකේ මූවී එක්ස්පීරියන්ස් එකක්. ඉතින් ඕගොල්ලෝ වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න, ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. ඊළඟ මූවී රිවිව් එකකින් නැවත හමුවෙමු. ස්තුතියි.